හොඳයි ආයුබෝවන් සුබ දිනයක්. අපි බලමු කාලගුණයේ නවතම තත්ත්වය කොහොමද කියන එක. ගිනිකොන දිග ප්‍රදේශයේ ඇති අඩු පීඩන තත්ත්වය සුලිකුණාටොත් දක්වා වර්ධනය වෙමින් ඒ ඊශාන දිගට බරව තමා ගමන් කරන්නේ. දැනට ඊශාන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ තමයි මේක පවතින්නේ. ඇත්තට මේ ගැන ගොඩාක් අනිසිබියක් ඇති කරගන්න අවශ්‍යයක් නැහැ. මොකද මේ සුලිකුණාටුව බොහෝ දුරට දිවෙනින් බැහැරවට තමයි ගමන් කරන්නේ. දැන් මේක මේ සුලිකුණාටුවක් වගේ දෙයක් ඇති වෙන ප්‍රධාන හේතුව තමයි බෙන්ගාල බොක්ක ඊශාන දිග මෝසම් වර්ෂාවට නැත්නම් ඊශාන දිග මෝසමට සූදානම් වීමක් තමයි මෙතන පෙර සූදානමක් වෙන්නේ. කොහොමුණත් මේ අන්තර් මෝසම් කාල සීමාව තුළදී බෙන්ගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාප නිර්මාණය වෙනවා. අඩු පීඩන තත්ත්ව නිර්මාණය වෙනවා. පීඩන අවපාත දක්වා වර්ධනය වෙලා සුලිකුණාටු තත්ත්ව ඇති වෙනවා. ඉතින් අපි බලමු දැන් මේ තත්ත්වය කොහොමද කියන එක සම්බන්ධව අද 26 වෙනිදා 26 වෙනිදා වෙනකොට ඔය ආකාරයට පවතින සුලිකුණාටුව මත දිවයිනට ලොකු වර්ෂාපතිනයක් 26 වෙනිදා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් දැන් මේ සුලිකුණාටුව දෙසට නිරිත දිගින් හමා එන සුළං තීරු නැත්නම් වලා තීරු හේතුවෙන් වැසි විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සබරගමු සහ දකුණු පළාත්වලත් මධ්‍යම පළාතෙත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නමුත් මේ ගමන් කරන්න මේ සුලිකුණාටුව ගමන් කිරීමත් සමගම ඉන්දියාව දෙසට මේ ගමන් කිරීමත් සමගම ඒ දෙසට ඇදෙන වලා තීරු වල බලපෑම මත විශේෂයෙන්ම 27 28 යන දිනවල දිවයිනේ විශේෂයෙන් බස්නාහිර සබරගමුව ඒ වගේම වයම් පළාත්වලත් ඒ වගේම සම මධ්‍යම පළාතෙත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ සහ වයම් පළාත්වල තද වැසි ඇතිවෙන්න හැකියාවක් පවතිනවා. මෙන්න මේ 26 සහ විශේෂයෙන් 27 සහ 28 කියන දිනවල 27 සහ 28 දිනවල එවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඒ ගැන පොඩ්ඩක් සැලකිලියක් දක්වන්න ඕන. මේ සුලිකුණාටුවේ ඍජු බලපෑමක් නෙවෙයි. අපි සිතනාකට මේ ඍජු බලපෑමක් නෙවෙයි මම හිතනාකට මේක මේ අයි අතුරු බලපෑමක් තමයි බොහෝ දුරට ඇති වෙන්නේ. මොකද මේ සුලිකුණාටුවක් ලංකාව හරහා ඇතුළු වුණොත් ඒක ලොකු විනාශයක්. නමුත් සුලිකුණාටුවේ ගමන් මඟ ඒ දිශාවට නෙවෙයි සිදු වෙන්නේ. මේක ගොඩක් නැගෙනහිර උතුරට බරව තමයි ඉන්දියානු වෙරළ තීරයට තමයි ගමන් කිරීමක් සිදු වෙන්නේ. එතකොට හැබැයි මේත් එක්ක විශේෂ වූ සිදුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මාසයේ අන්තිම වෙනකොට. ඒ කියන්නේ 27 28 29 දිනවල ඔය ආකාරයට වැසි තත්ත්වයේ සාමාන්‍ය ආකාරයට ගමන් කරලා පළවෙනිදායෙන් පසු විශේෂයෙන් මේ 7 8 යන දින වෙනකොට බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඊශාන දිග මෝසමට සුදුසු පරිසර තත්ත්වයක් නැවත නිර්මාණය වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ 7 8 9 දිනවල ඊශාන දිග මෝසම් බොහෝ දුරට දිවයින හරහා ස්ථාපිත වෙනවා. ඒතර ඊශාන දිග මෝසම් ස්ථාපිත වීමත් එක්කම දිවයිනේ උතුරු නැගෙනහිර ඌව පළාත්වලට වගේම උතුරු මැද පළාත්වලට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලත් වලට නැවතත් ඊශාන දිග මෝසමේ බලපෑමට ලක් වෙනවා. එහිදී ලොකු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට 7 8 9 කියන දිනවල උතුරු නැගෙනහිර සහ එවැනි ප්‍රදේශවලට. ඒව තමයි දැන් අලුත්ම තියෙන තත්ත්වය.